අයිබෝවන් රූපවාහිනී ජාතික පාසලෙන් ඉතිහාස පාඩම් මාලාව අපි ඔබට මීට පෙර ආතුව රැගෙන ආවේ මැදිරියේ ඉඳලා. අපිට ඉතිහාසය මැදිරියෙන් පිටතට ගිහිල්ලා ඉතිහාසයේ ආරම්භ වෙච්ච අනුරාධපුර රාජධානියට ඇවිල්ලා ඉතිහාසයේ වගතුග ඔබට හෙළි කරන්නට දැන් හැකියාව ලැබිලා තිබෙනවා. පුනරීක්ෂණ පාඩම් මාලාවක් හැටියට තමයි මේ වැඩසටහන දැන් අපි ඔබට රැගෙන එන්නේ. විශේෂයෙන්ම ඔබට මතක නම් පණ්ඩු වාසුදේව රජතුමා අපේ රටේ ආරම්භක රජවරයා හැටියට මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය පෝෂණය කිරීම සඳහා පුරෝගාමීකු හැටියට කටයුතු කළා. එතෙන් සිට අවුරුදු 2500ක් කියන ඉතිහාසයේ බොහෝ ඈත අතීතයේ ඉඳලම ගත්තහම ගජබා විජේබා පැරකුම් ඈපා කියන නරවිරුවන් අපේ රටට බිහි කරපු ශාස්ත්‍රීයත්වයේ සංකේතය තමයි මේ වැව. වැවෙන් ලැබෙන පෝෂණයත් එක්ක කෘෂි ආර්ථික රටාව ඔප්නංවා ගන්නට අපේ ගැමියන්ට හැකියාව ලැබුණා. එදා ඉඳලම ආරම්භ වෙච්ච ජීවනෝපාය මාර්ගය අද සුරක්ෂිත කරගන්නට තාමත් මේ වැව කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. එහෙමනම් ඔබට පුළුවන් මේ පුනරීක්ෂණ පාඩම් මාලාව ඉතිහාසයේ තියෙන පතපොතේ කරුණු කාරණාත් එක්ක අදාළ ක්ෂේත්‍ර චාරිකා හරහා රූපරාමු ඔස්සේ ඔබට ග්‍රහණය කරගන්නට. වෙනතන යන දඩයක්කාරයෙකු වගේ ජීවිතය ආරම්භ කරපු අපි අද දැනුම තාක්ෂණය හා හැඩගැස්වීම අතින් විශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කියනවා. ඒ උරුමය අපිට ලැබුණේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ගොඩනැගීමත් එක්ක. ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයෙන්. අපි දන්න කියන විදිහට. හැබැයි මේ තොරතුරුත් එක්ක අපිට පුළුවන් අපේ රටේ කෘෂි ආර්ථික ජීවන රටාව කොයි විදිහටද පෙළ ගැස්සුනේ කියලා හරියාකාරවම දැන කියා ගන්නට. අපේ මඩපාත සර් ඉන්නවා අපිත් එක්ක මේ වෙලාවේ අපි දැනගන්න කැමති ජලාශ්‍රිත ශිෂ්ටාචාරය කියන්නේ මොකක්ද? විරාජ් යහපු විදිහට මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය කියන්නේ මොකක්ද කියන එකට සරල උත්තරයක් දෙනවා නම් ජලය පදනම් කරගෙන අපේ රටේ බිහි වෙලා මේ ජලය නිසාම වර්ධනය වෙලා ජලය මගින් පැතිරිච්ච ශිෂ්ටාචාරයක්. ඊට දියුණු ශිෂ්ටාචාරයක් තමයි අපි මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඉතින් මේකේ ආරම්භය ගැන සැලකුවොත් අපි දන්නවා ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ ආර්යයන්ගේ පැමිණීම මේ රටට ඇති වුණා. ආර්යයන් මේ රටට ආවා. ආර්යයන් මේ රටට පැමිණීමෙන් පස්සේ ලංකාවේ ප්‍රධාන ගංගා, ඒ කියන්නේ විශේෂයෙන් මල්වතුය, කලාවය වගේ ගංගා නිම්න පදනම් කරගෙන මුල් ජනාවාස බිහි කරගත්තා. මේ ජනාවාසවල පදිංචි වෙච්ච ආර්යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය උනේ කෘෂිකර්මාන්තය. ඔබ මේකම සටහන් කළා අපේ මේ ආර්ථිකයේ පදනම කෘෂිකර්මාන්තය කියලා. ඒක සැබවින්ම සත්‍යයක්. ඉතින් මේ විදිහට කෘෂිකර්මාන්තය පදනම් කරගෙන ආර්යයන් ආරම්භ කරපු මේ ශිෂ්ටාචාරයේ කෘෂිකර්මයට අවශ්‍යම දෙයක් තමයි ජලය. ඉතින් මේ ජලය සපුරා ගැනීම සඳහා ජලය අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා ජලය එක්රැස් කිරීමත් මේ අපි ඉන්න වැව වාගේ ස්ථාන ජලය එක්රැස් කිරීමත් ඒ වගේම මේ ජලය නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීමත් ඒ ජලය සංරක්ෂණය කිරීමත් මෙන්න මේ කියන සියල්ලම ඇතුළත් අර මා මුලින් කියපු විදිහේ අපේ රටේ ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ ආරම්භ වෙච්චි මේ කියන ස්වයංපෝෂිත ශිෂ්ටාචාරය තමයි ජලාශ්‍රිත ශිෂ්ටාචාරය කියලා අපි හඳුන්වන්නේ. අපේ මඩපාත සර් පැහැදිලි කරපු විදිහටම හින්දු ආර්යයන්ගේ පැමිණීමත් එක්ක ජලය එක්රැස් කිරීමේ කියන සාධකයක් එක්ක තමයි ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. එවැනි ගොඩනැගුණු ශිෂ්ටාචාරයක් තුල අපේ රටේ ශ්‍රාස්ත්‍රිකත්වයේ සෞභාග්‍ය බොහොම අපූර්වට ප්‍රතිනිර්මාණය වුණා. ඈත අතීතයේ ඉඳලා වර්තමානයේ අවුරුදු 2500ක් වගේ බොහොම පැරණි ඉතිහාසයක තිබෙන ඉතිහාසගත ශිෂ්ටාචාරය, වාර්ය ශිෂ්ටාචාරය තාමත් අපිට නිරුපද්‍රිතව එහෙමම දැක බලා ගන්නට පුළුවන්. අපි ඉන්නේ මේ වැවක නිසා වැව කියන සාධකය පිළිබඳව වැඩිදුර අපි අවධානය යොමු කළ යුතු වෙනවා. අපි විමල් සර් ඉන්නවා. විමල් සර්ගෙන් අපි දැනගන්න කැමති වැවක තිබෙන ප්‍රධාන වැදගත්කම. ඔව් විරාජ්, දයාපර දුවේ පුතේ. ඔයාලා දන්නවා ඉතිහාස පොතේ සඳහන් වෙලා තියෙනවා කාශ්‍යප රජුරුව, සීග්‍රේ නිර්මාණය කරපු කාශ්‍යප රජුරුව තමන්ගේ පියතුමා ළඟට ගිහිල්ලා දායාද ඉල්ලුවා. එවිට ධාතුන් රජුරුව මෙම ස්ථානෙට ඇවිල්ලා මේ වැවේ ජලය දෝතක් උඩ දාලා පුතේ මේක තමයි මගේ ධනය කිව්වා. එහෙම නිර්මාණය කරපු කලා බලලු වැව් දෙක එකට එකතු කරලා නිර්මාණය කරපු මේ වැව් තලයේ ජල තලයේ මතයි දැන් අපි ඉන්නේ. දුවලා පුතාලා දන්නවා
ආර්යයන්ගේ පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනගහනය ටිකින් ටික වැඩි වුණා. ඊට පස්සේ වැස්සෙන් වගා ප්‍රමාණය මදි වුණා. කාලයකට වැසි ලැබෙන වර්ෂාව ප්‍රමාණවත් නැහැ. ගංගාවලින් ලැබෙන ජලය ප්‍රමාණවත් වුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ තමන්ගේ කෘෂි කටයුතු කරගෙන යාම සඳහා ඔවුන්ට ජලය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. අන්න ඒ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා තමයි පුතේ මෙවැනි විශාල වැව් නිර්මාණය කළේ. ඉතින් මේ වැවක් නිර්මාණය කිරීමේදී මූලික වශයෙන් ගලා යන දියපහරක් කරහා නිරුද එකක් මැද බැම්මක් නිර්මාණය කරලා ගලා යන ජලය එක තැනක තැම්පත් කර ගන්නවා. දැන් මේ අපි සිටින කලා වැව දඹුලෝය හරස් කරලා 4ක් විතර දිග වේල්ලක් නිර්මාණය කරලා විශාල ජල වපසරියක් තුල මේ වැව නිර්මාණය කළා. ඉතින් මෙහෙම වැව නිර්මාණය කිරීමේ ප්‍රධාන වැදගත්කම තමයි තමන්ගේ ජීවනෝපාය වන වී වගාව නැත්නම් කෘෂි කර්මය කර ගැනීම සඳහා අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීම. ඉතින් මේ වැව්වල විකාශය අපි ගත්තොත් මුලින්ම පණ්ඩුකාභය වැනි රජවරු කුඩා වැව් හැදුවා. වසභගෙන් පස්සේ මධ්‍ය ප්‍රමාණයේ වැව් හැදුවා. ඉන් අනතුරුව ධාතුසේන මහසෙන් වැනි අපේ මහ රජවරු මෙවැනි විශාල වැව් නිර්මාණය කළා. ඉතින් මේ වැව් නිර්මාණය කිරීමට මූලික හේතුව නැත්නම් මේ වැවක වැදගත්කම තමයි අපේ ජීවිතයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීමට හිග ජලය රැස් කරගෙන තබා ගැනීමේ අවශ්‍යතාවය. වාරිමාර්ග ඉදිකිරීම සඳහා පළමුව පියවර ගනු ලැබුවේ පරුමක නමින් හැඳින්වෙන ගම් ප්‍රධානීන් විසිනි. කුඩා වැව් හෙවත් ගම්වැව් ඉදිකරමින් ගමේ පවුල් කිහිපයක් පමණක් ගොවිතැන් කටයුතු සඳහා යොදා ගැනින. වාරිමාර්ග ආරම්භය හා වර්ධනය පිළිබඳව සොයා යාමේදී රජවරුන් විසින් ඉදිකරනු ලැබූ වැව් අමුණු රාශියක් අපට හමු වේ. පණ්ඩුකාභය රජතුමා අභය වැව, ජය වැව, ගාමිණී වැව ඉදිකළේය. ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ හඳුනාගෙන ඇති පැරණිම වැව ලෙස අභය වැව සැලකේ. දේවානම්පියතිස්ස රජතුමා විසින් තිසා වැව ඉදිකළේය. සද්ධාතිස්ස රජතුමා වැව් 18ක් ඉදිකළ බව වංශ කතාවල සඳහන් වේ. වසභ රජතුමා වැව් 11ක් සහ ඇලවල් 12ක් ඉදිකළේය. මහවිලච්චිය, මානාකැටිය වැව හා ඇලහැර ඇල මෙහිදී හමු වේ. මහසින් රජතුමා වැව් 16ක් ඉදිකළ අතර ඇලහැර ඇල විශාල කිරීම, මින්නේරිය, හුරුළු වැව, මහ කනදරාව වැනි විශාල වැව් ඉදිකළේය. ධාතුසේන රජතුමා වැව් 18ක් සහ ඇලක් කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. කලා වැව, මාදතුගම වැව, මැද්දේ කැටි වැව සහ යෝධ ඇල ඉන් ප්‍රධාන වේ. දෙවන මුගලන් රජතුමා විසින් පදවිය වැව, පත්පහන් වැව හෙවත් නාචදුව වැව ඉදිකළේය. පළමුවන අග්බෝ රජතුමා සිරිබඩ්ඩමානක වැව, කුරුදු වැව, මිනිපේ වේල්ල සහ මිනිපේ ඇල ඉදිකළ බව සඳහන් වේ. දෙවන අග්බෝ රජතුමා විසින් කන්තලේ වැව හා ගිරිතලේ වැව ඉදිකළේය. පළමුවන විජයබාහු රජතුමා ඇලහැර ඇල, මහගල් කඩවල වැව, මහා කනදරාව වැව, පත්පහන් වැව ආදී ප්‍රතිසංස්කරණය කළේය. පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින් රජවීමට පෙර දැදුරුවය හරස් කර වේල්ල ඉදිකිරීම හා රජවීමෙන් පසු පරාක්‍රම සමුද්‍රය අංගමැඩිල්ල ඇල ඉදිකළ බව සඳහන් වේ. නිශ්ශංකමල්ල රජතුමා විසින් නිශ්ශංක සමුද්‍රය නමින් වැවක් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. වැවේ ඉඳලා වැව නිර්මිතය දක්වා අපිට බොහෝ කරුණු ඔබට ගෙනෙන්නට හැකියාව තිබෙනවා. අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ අනුව මේ කියන කාරණාත් එක්ක වැවක් කියන එකක් ආවට ගියාට හිතුමතේ නිර්මාණය කළ නොහැකි. ඒකට හුදු සංකල්පයක් පමණක් ඇති වෙලා බෑ. ඊට අවශ්‍ය භූගෝලීය සාධක පිහිටීම සහ වැවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අංග රාශියක් එක් කරගෙන තමයි මේ විශාල ජලාශය නිර්මාණය කරලා තිබෙන්නේ. ඔබට පුළුවන් ඒ වැවක තිබෙන අංග මොනවද කියලා ටිකෙන් ටික දැනගන්න. ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ වැව
හොයාගෙන අපි රජ රටට රත්නායක සර් අදාළේ. අපි මුලින්ම දැන් වැවට ආපුවාම වැවේ විවිධ අංග පිළිබඳව අපි කතා බහ කළා. එහි පළවෙනි අංගය තමයි වැව් බැම්ම කියලා කියන්නේ. වැවක ප්‍රධානම සාධකයේ ජලය එක්රැස් කර තබා ගැනීමට ශක්තිමත්ව මේ බැම්ම සකස් කළ යුතුයි. රත්නායක සර් අපිට කියන්න මේ වැව් බැම්මේ තිබෙන වැදගත්කම මේ ජලය එක්රැස් කිරීමේදී. ඔව් විරාජ් වැවක ප්‍රධානම අංගය තමයි වැව් බැම්ම වශයෙන් අපි ගන්නෙ. වැව් බැම්මේ තියෙන විශේෂත්වය තමයි එය එක්කෝ ස්වභාවික ජල පහරක් ගංගාවක් ඇලක් දොලක් හරස් කරලා තමයි මේ වැව් බැම්ම පැරණි රජවරු නිර්මාණය කළේ. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි ඉන්න කලා වැව් බැම්ම අපි මේ ඉන්නේ. එතකොට කලා වැව් බැම්ම නිර්මාණය කළේ කලා ඔය හරස් කරලා. එතකොට මේ බැම්මේ විශාලත්වය ගත්තොත් මීටර් සාමාන්‍යයෙන් අඩි 300ක විතර පාදමක්. ඒ වගේම අඩි 44ක් උසකට මේ බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ බැම්මේ දිග ප්‍රමාණය ගත්තොත් බැම්ම 4කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ මේ සුවිශාල නිර්මාණයක් අනිත් එක වංශ කතාවල සඳහන් වෙනවා මේ වැව නිර්මාණය කිරීමේදී වැව් බැම්ම නිර්මාණය කිරීමේදී අඩිය අඟලට තැළුව බව. ඉතින් ඒ බව අදටත් පසක් වෙනවා. මොකද මේ වැව් බැම්ම අවුරුදු 1500කට වැඩි ඉතිහාසයක් මේට තියෙන නිසා. ඉතින් ඒ විදිහට අපි ගත්තාම වාරි තාක්ෂණයේ හොඳම අවස්ථාවක් තමයි වැව් බැම්ම. ඒතකොට මේ වැව් බැම්ම නිර්මාණය කිරීමේදී උස් බිම් ස්ථාන දෙකක් හැම විටම උස් ස්ථාන දෙකක් නැත්නම් මිටි කඳු දෙකක් ආශ්‍රය කරගෙන තමයි බැම්ම නිර්මාණය කිරීම කළේ. එතකොට ඒ බැම්ම තුල හැම විටම බලාපොරොත්තු වෙන්නේ අතිවිශාල ජල ධාරිතාවක් රඳා පවත්වාගත හැකි ආකාරයේ ශක්තිමත් නිර්මාණයක්. එතකොට වැවේ ජල ධාරිතාවේ එහි ජලයේ පීඩනය මේ සෑම දෙයකටම ඔරොත්තු වෙන විදිහ තමයි වැව් බැම්ම නිර්මාණය කළ යුත්තේ. ඒ නිසා අතීත රජදරුවන් අපේ වාර ශිල්පීන් වැව් බැම්ම නිර්මාණය කිරීමේදී ඒ වැවේ ප්‍රධාන අංගය වූ වාසයේම ඒ ඊටාම සුවිශාල වූ පදනමක පිහිටලා ඒ වගේම සුවිශාල වූ තාක්ෂණික මෙහෙවරක යෙදලා ඒ වැව් බැම්ම නිර්මාණය කරපු බවට සාධක තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් දැන් මහසෙන් රජතුමා මේ අපේ වාරි ශිෂ්ටාචාරයේ සුවිශාලම මෙහෙයක් කරපු රජ කෙනෙක්. දැන් එතුමා මිනිහෙරි වැව නිර්මාණය කරද්දී පස්වල ස්වභාවයක් බලලා තියෙනවා. එතකොට පාංශු වල තත්ත්වය ඒ තමයි කවාටරයිස් පාසාන ස්තරයක් මත තමයි මේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ පැරැන්නන් තුල තිබිච්ච මේ දැනුම් සම්භාරය වැවක් නිර්මාණය කිරීදී වැව් බැම්ම සම්බන්ධව එහි පාෂාණ සංයුතිය ඒ වගේම වැව් බැම්මේ ශක්තිමත් භාවය ඒ වගේම පාංශු වල තත්ත්වය මේ සෑම දෙයක්ම සොයා බලලා තමයි මේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. පතංගස දැන් මේ අපි මේ දකින වැව් බැම්මේ එක්තරා ආනතියක් තියෙනවා. වැව දෙසට අපිට මේ පේන දුර හැම පැත්තෙම බලපුවම මේ ආනතිය සමානත්වයක් දකින්නට වෙනවා. මේක විශේෂත්වයක් තිබෙනවා. විශේෂත්වයක් තියෙනවා. මොකද මේ ආකාරයේ ආනතියක ගත්තේ නැත්නම් වැව් බැම්මේ පැවැත්ම සඳහා පවත්න්නේ නැහැ. මොකද මේක ශීඝ්‍ර බැවුම් තත්ත්වයක තිබ්බනම් කාදනය වීමේ ස්වභාවය වැඩි. දැන් මේක තියෙන්නේ මද බැවුම් ස්වභාවයකට. ඒතකොට මද බැවුම් ස්වභාවයකදී තන වැස්මක්, තනකොළ වැස්මක්, ඒ වගේම වෘක්ෂ විශාල ගස් හිටවීම කරන්න පුළුවන්. එතකොට ඒ තුල වැව් බැම්මේ ශක්තිමත් භාවයේ ඒ ආකාරයෙන්ම රඳා පවත්වා ගන්න පුළුවන්. මෙන්න මේ ආනතිය නැත්නම් මේ ආකාරයේ බැස්මක ස්වරූපය තිබ්බහම. ඉතින් ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ. වැවක අංග පිළිබඳව අපි කතා බහ කරනකොට වැව් බැම්මේ අපි මීට මොහොතකට පෙර ආතුව හිටියේ ඔබ රැගෙන ගියේ වැව් බැම්මට. රත්නායක සර් අපිට පැහැදිලි කළා වැව් බැම්මේ තිබෙන වටිනාකම් පිළිබඳව. දැන් අප සලකන්නට අවශ්‍යයි රත්නායක සර් වැව් බැම්මේ ඉඳලා වැව දෙසට තිබෙන මේ ක්‍රමානුකූල බැස්ම ගල් අතුරලා තිබෙනවා. මේක පිළිබඳව අපි සම්පූර්ණ විග්‍රහයක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් විරාජ් අපි දැන් මේ කොටස තමයි අපි හඳුන්වන්නේ වැවක ප්‍රධාන අංගයක් මේ කොටස අපි හඳුන්වනවා සලපනාව කියලා. සල කියලා කියන්නේ ගල කියන අර්ථය, පනාව කියන්නේ ඇතිරීම කියන අර්ථය. එතකොට ගල් ඇතිරීමක්. මේ ගල් ඇතිරීම අපි හඳුන්වනවා තව නමකින් සලපනාව, ඒ වගේම රළ පැන්නුම, ඒ වගේම සලපනාව ආදී වශයෙන් නම් කීපයකින්. ඊළඟට මේකේ තියෙන විශේෂත්වය වැදගත්කම වෙන්නේ වැව් බැම්ම ආරක්ෂා කිරීම තමයි මෙතන සිදු වෙන විරාජ්. සම්පූර්ණ මේ ජල තලය විශාල වශයෙන් ජලය පිරුණෙන් පස්සේ ඇතිවෙන තරංගවලදී මේ ඒ පීඩනය ඒ තරංගයන් මේ වැව් බැම්මට ගහනවා. ඒ වැව් බැම්මට ගහද්දී වැව් බැම්ම කාදනය වෙන්න බලනවා. කාදනය වෙලා සේදිලා ගියොත් එහෙම සම්පූර්ණ වැව් බැම්ම කඩලා යන්න පුළුවන්. ඒ නිසා පැරණි රජදරුවන් අපේ පැරණි වාරි තාක්ෂණික ශිල්පීන් මෙන්න මෙවැනි ආකාරයේ ගල් ඇතිරීමක් කරලා මේ වැව් බැම්ම සම්පූර්ණයෙන්ම අර ජල පහරෙන් ආරක්ෂා කරලා කාදනය වීමෙන් ආරක්ෂා කරන තමයි මේ සලපනාව කියන නිර්මාණය ඇති කරලා තියෙන්නේ. දැන් මේ නිර්මාණය මුළු වැව වටේම වැව් බැම්ම වටේම නිර්මාණය වෙනවා. ඔව්
ජලය පිරිපෙදේශයේ සම්පූර්ණයෙන්ම වැව් බැම්ම ඇතුළත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සලපනාවෙන් ආරක්ෂා කරන්නම ඕන. එහෙම අකරේ නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම කාදනයට අහු වෙන නිසා ඒක ලොකු ගැටලුවක් වෙනවා. වැවක ප්‍රධාන අංග ලක්ෂණ පිළිබඳව කතා බහ කරන අපි දැන් ඉන්නේ බිසෝ කොටුව පේන තෙක්මානය. අපි දැනගන්න කැමතියි බිසෝ කොටුවේ තිබෙන වැදගත්කම. ඔව් විරාජ්. බිසෝ කොටුව තමයි වැවේ තාක්ෂණික වශයෙන් අපි ගත්තොත් වාරි තාක්ෂණයේ ඉහළම අංගය වෙන්නේ බිසෝ කොටුව. මෙතෙන්ද විරාජ් සිදුවෙච්ච ප්‍රධානම දේ තමයි දැන් විශාල වැව් තැනීම විශේෂයෙන් පාස්ටර් වගේ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෝ පවා කිව්වේ ලංකාවේ විශාල වැව් තැනීමේ රහස තියෙන්නේ බිසෝ කොටුව තුල කියලා. ඒක තමයි ඇත්තෙම රහස. මේ බිසෝ කොටුව කියන නිර්මාණය ඇත්තෙන්ම ජල පීඩනයෙන් බැම්මට වන හානිය වැළැක්වීම සඳහා තමයි විරාජ් මේ අවස්ථාව ඇති කරලා තියෙන්නේ. මෙතනදී සිදුවෙන ප්‍රධානම දේ තමයි ජලයේ පීඩනය ජලයටම යන්න සකස් කරපු එක. එතනදී බිසෝ කොටුව වැව අතුලට අරගෙන එතනදී ජලය අරගෙන සුරව්ව කරා ගමන් කිරීම උමන් මගින් සිදු කරනවා. එතකොට ඒ උමන් මගින් ජලය ගෙන යාම සඳහා බිසෝ කොටුව වැව තුලට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා වැව් බැම්මට ඇතිවෙන පීඩනයක් එන්නේ නැහැ ජලයෙන්. ඒ නිසා බිසෝ කොටුව ඇත්තෙම විශාල වැව් හැදීමේදී අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි වැව් බැම්ම ළඟට වැවක ප්‍රධාන අංගය බවට පත් වෙන්නේ ඊළඟට බිසෝ කොටුව. ඒක රත්නකස දැන් මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ගොඩනැගීම අනුරාධපුර රාජධානියත් එක්ක නිර්මාණය වෙනවා. ඒ කාලේ ඉඳලම මේ බිසෝ කොටුව සෑම වැවකම දක්නට තිබුණාද? බිසෝ කොටුව කියන නිර්මාණය ඇත්තෙන්ම විරාජ් ආරම්භයේ සිටම ආපු එකක් නෙමෙයි. ආරම්භයේ තැනුවේ කුඩා ගම් වැව්. ඉන් පස්සේ කුඩා සාමාන්‍ය මට්ටමේ වැව් නිර්මාණය. ඊට පස්සේ මධ්‍ය පරිමාණයේ වැව් නිර්මාණය වෙනවා. හැබැයි මේ මධ්‍ය පරිමාණයේ වැව් නිර්මාණය කරද්දී මේ වැව් බැමි කැඩලා යාම තුල තමයි මේ අපේ වාඩි තාක්ෂණික ශිල්පියා අවබෝධ කරගත්තේ මේ වැව් බැම්ම කඩලා යන එක වළක්වන්න අපි බිසෝ කොටුව වගේ සංකල්පයකට යන්න ඕන කියන දේ. ඒ නිසා තමයි මේ සංකල්පේ නිර්මාණය වෙන්නේ. වසභ රජතුමාගෙන් පස්සේ තමයි බිසෝ කොටුව නිර්මාණය ඇති වෙන්නේ ඇති කියලා අපි විශ්වාස කරන්නේ. ලෝකයේ වාරි ශිෂ්ටාචාරය පිළිබඳව අධ්‍යයනය කරනකොට දියුණුම වාරි තාක්ෂණයේ හිමි වෙන්නේ රත්නායක ශ්‍රී ලාංකිකයන් අපිට. බොහොම සන්තෝෂයි ඒ පිළිබඳව. දැන් අප දැන් ඇවිල්ලා ඉන්නේ තවත් එවැනිම ප්‍රධාන අංගයක් විතර විශේෂයෙන්ම ජලයේ එක්රැස් කරලා තියෙන වැවේ සොරවුව සහ බිසෝ කොටුව හරහා වතුර වැවෙන් පිටතට නිකුත් වන්නේ ගොඩ සොරවුවේ. ඒ ස්ථානයේ තමයි අපි දැන් ඉන්නේ. අපිට දකින්නට පුළුවන් ගොඩ සොරවුව මේ මොහොතේ ඔබට. රත්නක්ෂ අපි දැනගන්න කැමති මේ ගොඩ සොරවුව කොහොමද වැවක අංග අතරට එක් වෙන්නේ? ඔව්. විරාජ් මේකත් වැවක ප්‍රධාන අංගයක්. මේ තමයි ගොඩ සොරවුව වශයෙන් අපි හඳුන්වන්නේ. මෙතනදී සිදුවෙන කාර්යය තමයි බිසෝ කොටුවෙන් ජලයේ ඇතුළට ගන්න ජලය. ඒ කියන්නේ වැවේ සිට බිසෝ කොටුවෙන් ගන්නා ජලය ගොඩ සොරවුවෙන් තුලින් තමයි ඇල මාර්ග ඔස්සේ කුඹුරු කරා අරන් යන්නේ. එතකොට විශේෂයෙන් එවැනි ගොඩ සොරවු දෙකක් විතර තියෙනවා වැවක ප්‍රධාන වැවක. එතකොට අපි ඒකට පිට මේ හැම විටම කියන්නේ පිටට තියෙන සොරවුවක් ලෙස ඒ වගේ මේක අපි හඳුන්වනවා කුඹුරු කරා ජලය ගෙන යාම සඳහා විශේෂයෙන් ඇල තුලට ජලය ගෙන එන්නේ මේ ගොඩ සොරවුව මගින්. ඉතින් ඒක විශිෂ්ට තාක්ෂණික හැකියාවක්. මෙතනත් ඇත්තෙම අපිට මේ තාක්ෂණික තත්ත්වය බොහොම අපූර්වට පෙන්වන්න කරනවා මේ ගොඩ සොරවුවේ කරන කාර්යය තුල. පතංගසේ දැන් එතකොට දැන් මේ බිසෝ කොටුව තුලට එන වතුර නැවත සොරවුව හරහා ගොඩ සොරවුවේ නිකුත් වීමේදී මේ ජල පහරේ වේගය වැඩිපුරම ලැබෙන්නේ වැව් බැම්මටද එහෙම නැත්නම් සොරවුවටද බිසෝ කොටුවටද? ඔව් දැන් මෙතනදී බිසෝ කොටුව නිසාම වැව් ඒ එන පීඩනය ඇත්තෙන්ම ජලයටමයි ලැබෙන්නේ. ඒ කියන්නේ වැව් බැම්මට මේ පීඩනය නොලැබෙන්නට තමයි බිසෝ කොටුව නිර්මාණය කරේ. හැබැයි මෙතන අධික පීඩනයක් එනවා. ඒ සියලුම පීඩනයන් ජලයට යොමු කරනවා. ඒ වගේම ගොඩ සොරවුව තුලින් ජලයත් එක්කම මේ පීඩනය පිටට ආඳු වෙනවා. විශේෂයෙන් මේ ස්ථානයේ ඔබට දකින්න ලැබෙන්නේ දැන් මේ පිටවාන කියන ස්ථානය. පිටවානේ වැදගත්කම මොකක්ද වැවකට තිබෙන?
ඔව් අපි දැන් මේ ඉන්නේ කලා වැවේ පිටවාන අභියස. එතකොට මෙතෙන්ට අපිට පේනවා මේ වැවක පිටවානක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. මේක මේ වැව් බැම්මේම කෙලවරක මේ කළු ගල් අතුරලා සකස් කරපු විශේෂ ස්ථානයක් තමයි පිටවාන කියලා කියන්නේ. සමහර විට පිහිටි ගලක් මතම බොහෝ වෙලාවට පිහිටි ගලක් මතම නිර්මාණය කරනවා. මොකද ඒකට හේතුව මේ පිටවානෙන් කෙරෙන්නේ මේ වැහි කාලෙට වැව පිරෙනවා. වැව පිරීලා වැවේ ජලය එන්න වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා වැව් බැම්මට උඩින් බැරි වෙලාවත් වතුර ගියොත් වැව් බැම්ම විනාශයටපත් වෙනවා. ඒක නිසා මේ වැව් බැම්ම ජලයෙන් පිරුණාම වැව ජලයෙන් පිරුණාම පිටින් ගලලා වැව් බැම්මට වෙන හානිය වළක්වන්න වැව් බැම්මට වඩා පහත් ආකාරයට වැව් බැම්මේම කෙලවරක තමයි බොහෝ වෙලාවට සකස් කරන්නේ මේ පිටවාන සකස් කරනු ලබනවා. එතකොට වැවේ ජලය වැඩි වෙනකොට වර්ෂා කාලයේදී වැවට ජලය ඇවිල්ලා වැවේ ජලය වැඩි වෙනකොට මේ වතුර මුලින්ම පිට වෙන්නේ පිටවාන තුලින්. එතකොට මේකේ තව විශේෂ වැදගත්කමක් තියෙනවා. මොකද මේ පිටවාන සකස් කරලා තියෙන්නේ බොහෝ වෙලාවට පාෂාණ. එතන සකස් කරපු පාෂාණේ. ඔය අර කලින් කියපු විදිහටම ඒක වැදගත්. මොකද හේතුව පිටවානෙන් වතුර පිටට දානකොට ඒ වැටෙන ප්‍රදේශයත් බිම හුඟක් වෙලාවලට කළුගල් ප්‍රදේශයක් තමයි ඒ සඳහා තෝරගෙන තියෙන්නේ. මොකද ඒක සෝදාගෙන යාම වැළැක්වීම සඳහා. දැන් අපි මේ ඉන්න කලා වැවේ පිටවානත් සකස් කරලා තියෙන්නේ කලින් කලා ඔය මේ ගලාගෙන ගිය මාර්ගයට වෙන්නට. මොකද මේ ප්‍රදේශයේම ඔබට පේනවා ඇති සම්පූර්ණයෙන්ම කළුගල් තලාවක් විදිහට තමයි තියෙන්නේ. එතකොට වැව පිටාර ගලන්නේ මේ කළුගල් තලාවටයි. ඔතෙන්දි තව එක කාරණාවක් මට මතක් වෙනවා මේ ගැන කියනකොට මේ පිටවානට ඇතුලෙන් ඊට සමාන්තරවම තියෙන තව දෙයක් තමයි කලිඟු බැම්ම කියලා කියන එක. මේකත් වැවක වැදගත් නිර්මාණයක් මේ අවස්ථාවේ හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද මේ පිටවාන බැරි වෙලාවත් කඩාගෙන ගියොත් වැවේ ඔක්කොම ජලය පිටතට ගලනවා. මෙන්න මේකෙන් වළක්ව ගන්න වැවේ ජලය තව කොටසක් හෝ රඳව ගන්න සකස් කරපු එකක් තමයි කලිඟු බැම්ම කියලා කියන්නේ. ඒ කියන්නේ පිටවානට සමාන්තරව මේ වැවේ ඇතුලේ මේක පේන්නේ නැහැ වැවේ ජලය පිරලා තියෙනකොට වැවේ ඇතුලේ ඊට වඩා පහත් ආකාරයෙන් තවත් බැම්මක් සකස් කරලා තිබිලා තියෙනවා. කියන්නේ පිටවානටත් වඩා පහතින්. ඊටත් වඩා පහතින්. එතකොට පිටවානෙන් යම් ජල ප්‍රමාණයක් පිට වෙලා ගියත් අර කලිඟු බැම්ම නිසා වැවේ ජලය තවදුරටත් රැඳී තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ විශිෂ්ට නිර්මාණ තාක්ෂණයක් වැව සඳහා යොදාගෙන තියෙනවා කියන කාරණාව පිටවාන වගේ දේවල් තුලින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. විමර්ශ වැවක අංග ලක්ෂණ පිළිබඳව අපි කතා බහ කරගෙන මේ ඉන්නේ. විශේෂයෙන්ම ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ නිර්මාණය වීමේදී වැවකට ජලය එක්රැස් කිරීමට විවිධ සාධක අවශ්‍යයි කියලා අපි අහලා තියෙනවා. ඉතිහාස පතපොතේ ඒ පිළිබඳව සඳහන් වෙනවා. දැන් අපිට ඈතින් පේනවා මේ වනාන්තර ගත ප්‍රදේශයක්. මේ ප්‍රදේශයට කියන්නේ මොකක්ද? විරාජ් අපි මුලින් විස්තර කළා වගේ මේ වැවක සුවිශේෂ අංගයක් තුල තමයි අපි ඉන්නේ. මේ ප්‍රදේශයට කියන්නේ වැව් තාවුල්ල කියලා. දැන් දූල පුතාලාට පේනවා මේ වැවේ ජලය යම්කිසි මට්ටමක තියෙනවා පිරීලා. ඒ ජල මට්ටමට වටේට ජලයෙන් ආවරණය නොවූ බින් තීරුවක් දකින්න ලැබෙනවා මුළු වැව පුරාම. අන්නේ විසිරී තියෙන ප්‍රදේශයට අපි කියනවා වැව් තාවුල්ල කියලා. විශේෂයෙන්ම මේ වැව් තාවුල්ල පරිසර හිතකාමී ජල සංස්කෘතියේ නැත්නම් ජලාශය ශිෂ්ටාචාරයේ එක් අංගයක්. අපි එහෙම කියන්න හේතුව තමයි මේ වැව් තාවුල්ල ආශ්‍රිතව තමයි සතා සිව්පාවන්ගේ වාසභවනය වෙලා තියෙන්නේ. කවියෝ තනවුලා කන්නේ, පක්ෂීන් ඇවිල්ලා ආහාර බුදින්නේ. මෙන්න මේ වැව් තාවුල්ල ආශ්‍රිතව. එමෙන්න මේ වැව් තාවුල්ල අපිට දකින්න ලැබෙන පුංචි පඳුරු, ඊතර මී ගස්, කුබුක් ගස් වැනි ගස් වර්ග ඇතැම් අවස්ථාවල අපිට දකින්න ලැබෙනවා. මේ වැව් තාවුල්ලට ඉස්මත් අපට අර ඈතින් පේන්නේ වැවේ ඉහත්තාව. මේ වැවේ ඉහත්තාව කියලා කියන ජලය මේ වැව පෝෂණය කරන ජල පෝෂක ප්‍රදේශය. මේ ජල පෝෂක ප්‍රදේශයෙන් තමයි වැවට අවශ්‍ය ජලය ගලාගෙන එන්නේ. ඒ ජලය ගලාගෙන එනකොට ඒ භූමිය හරහා සිදුවෙන සෝදාපාලුව වැළැක්වීම සඳහා විරාජ් ඒ ප්‍රදේශවල දාලා තියෙනවා පුංචි වැටි. ඒ වැටි ඔය අපි හඳුන්වනවා පෝට වැටි කියලා. එමෙන්ම මේ විශාල වැව් පෝෂණය කිරීම සඳහා ඊට ඉහත්තාවේ තියෙන පුංචි වැව් පාවිච්චියට ගන්නවා. අන්නේ පාවිච්චියට ගන්න පුංචි වැව් අපි හඳුන්වනවා කුළු වැව් කියලා. මේ කුළු වැවෙන් පෙරී යන ජලය පෝට වැටියත් තවදුරටත් පෙරී ආවිල්ලා මේ ජලය මේ වැව පෝෂණය කරනවා. ඒ පෝෂිත ප්‍රදේශයේ වටා පිට පිහිටලා තියෙන මේ නිදහස් බින්තීරුව ජලයෙන් තොර බින්තීරුව අපි හඳුන්වනවා වැවේ තාවුල්ල කියලා. වාරි සංස්කෘතියේ වැවක් ආශ්‍රිතව දක්න ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි සුවිශේෂ අංගයක් තමයි මේ වැව් තාවුල්ල කියන්නේ. මේ වැව් තාවුල්ල අපි අර මුලින් කිව්වා වගේ
ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ පරිසර හිතකාමී වපසරිය නිරූපණය කරන ප්‍රදේශය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මම දැන් මේ ගම්මානේ අයිති වෙන්නේ මේ වැවේ කොයි පැත්තටද දැන්? හැම විටම විරාජ් මේ වැව් බැම්මෙන් වැව නිර්මාණය වෙනවා. මේ ප්‍රදේශයේ ජලයෙන් යට වෙලා තියෙනවා. මේ වැව් බැම්මට පහරින් තමයි ගම්මානේ පිටලා තියෙන්නේ. මන්දයත් අර අපි මුලින් පෙන්නපු සොරව ඔස්සේ රැගෙන යන ජලය මේ ගම්මානේ මැදින් තමයි කුඹුරුමින් කරා රැගෙන යන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ කුඹුරු ආශ්‍රිතව වටා පිහිටලා තියෙන බින්තීරු වල. අන්න ඒ ප්‍රදේශ තමයි අපි ගම්මාන වශයෙන් හඳුන්වන්නේ. ඉතිහාසගත ශිෂ්ටාචාරයක ජලාශ්‍රිත ශිෂ්ටාචාරය බොහොම වැදගත්. අපේ රටේ වැව් අමුණු ආශ්‍රිතව තමයි ඒ ඉතිහාසයේ ගොඩ නැගුණේ. ඒ අනුව අපිට පැහැදිලි වෙන ප්‍රධාන කාරණයක් තිබෙනවා වැව් නිර්මාණය කිරීම සඳහා අවට භූගෝලීය භූ පිහිටීම සහ ස්වභාවික පරිසරයේ ස්වභාවය බොහොම වැදගත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි දැන් කතා බහ කරන්නේ වැවක නිර්මිතය සඳහා ස්වභාවික පරිසරය කොහොමද උපයෝගී කරගත්තේ කියන කාරණේ. අපි බලමු වැවක් නිර්මාණය කිරීම සඳහා පරිසරයේ උපයෝගී කරගත්තු ආකාරය කොයි විදිහටද රජ රට වැව් අමුණු කේන්ද්‍ර කරගෙන ඔබට ඉදිරිපත් කර හැක්කේ කියලා. අපි ඉන්නේ නුවර වැවේ ඉහත් ඇවිද. විශේෂයෙන්ම මේ පරිසර හිතකාමී බව වැවක් නිර්මාණය කිරීම සඳහා බොහොම වැදගත් වෙනවා. නුවර වැව ආශ්‍රය කරගෙන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේ මෙතන ආපුවම අපිට පැහැදිලිවම පේනවා වැවයි, දාගබයි, කෙතයි කියන මේ සංකල්පය මනමින් ඉතු වෙලා තියෙනවා. අපිට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. වැවක් තිබෙන පාරිසරික හිතකර බව පිළිබඳව. ඒක බොහොම වැදගත් විරාජ්. මොකද මේ වැව කියලා කියන්නේ මේ අද කාලේ හැටියට බැලුවොත් මහා විශාල කර්මාන්තයක්. එතකොට මේ අපේ නූතන මේ ඉංජිනේරු ශිල්පීන් ඇතැම් අවස්ථාවලදී කරන දේවල් වලදී ඒ කරන දෙයට විතරයි අවධානය යොමු කරන්නේ. ඒ සම්බන්ධව තියෙන වටපිටාව සම්පූර්ණයෙන් විනාශ වෙලා යන තත්ත්වයන් තියෙනවා. නමුත් අපේ පැරැන්නෝ මේ මහා වැව් හැදුවේ ඒ විදිහට නෙමෙයි. මේ වැවේ වටපිටාව ගැන හරියට සැලකිලිමත් වුණා. විශේෂයෙන් පරිසරය සුරැකීම කියන සංකල්පය ඒ අයගේ ඔළුවේ තිබුණා. ඒ ඔළුවේ තිබීම මතම අපිට කියන්න පුළුවන් අපි දැන් ඉගෙන ගත්තා මීට කලින් මේ පාඩමේ කතා කරනකොට වැව් බැම්ම ගැන. ඒ වගේම දැන් අපි මේ ඉන්න මේ වැවේ තාවුල්ල, වැව් තාවුල්ල. ඊළඟට වැවේ ඉහත්තාව. මේ කියන්නේ වැවේ තියෙන වටපිට තියෙන දේවල්, පරිසරය. ඒ පරිසරය බොහෝම ලස්සනට මේ අය ආරක්ෂා කළා. අන්න ඒක තමයි තියෙන වටිනාකම. උදාහරණයක් විදිහට විරාජ් අපිට මෙහෙම කියන්න පුළුවන්. මේ අපි දකපු කිසිම වැව් බැම්මක් අවු කාෂ්ඨකයේ පාළුවට ගිහිල්ලා තිබුණ නැහැනි. ඒ වැව් බැමි වල ලස්සනට ගස් රෝපණය කරලා සෙවණ ලබා දීලා තිබුණා. ඒ සෙවණ ලබා දුන්නා වගේම ඒකෙන් ලැබුණේ පුදුම සිසිලසක් මේ පරිසරයට. ඉතින් මේ අනුරාධපුර නගරේ වටා වැව් ඉදි කරලා අපේ පැරණි රජවරු මේ කලේ මුළු සම්පූර්ණයෙන්ම පරිසරය ආරක්ෂා කරගන්න ගත්ත උත්සාහයක් විදිහට මේක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් වැවේ ඉහත්තාවෙන් තමයි වැව පෝෂණය වුණේ. එතකොට ඒ ප්‍රදේශයේ තිබිච්ච ශාකවලට කවුරුවත් හානියක් කළේ නැහැ. එහෙම වුණා නම් වැවටෙන ජලය ටික අඩු වෙලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ හැම දෙයක්ම මේගොල්ලෝ ආරක්ෂා කරගෙන වැව තුලත් ඕලු නෙළුම් මානෙල් වගේ ලස්සන මල් වැව්වා. ඒ වැව්වේ මොකටද? මේකේ තියෙන අලංකාරය දැක ගන්න, ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වගේ පරිසරයට පුදුම ලෙන්ගතු විදිහකට තමයි මේ වැව වටා තිබිච්ච පරිසරයත් මේ අපේ පැරැන්නෝ සකස් කරලා තිබුණේ. වැව් ඉහත්තාවේ ජල පහරවල් හරස් කරලා පුංචි වැව් බඳිනවා. අපි ඒව හඳුන්වනවා කුළු වැව් කියලා. ඒ කුළු වැව් වල එකතු වෙන ජලය ගලාගෙන එනවා මහ වැවට. මහ වැවේ රැස් වෙන ජලය කෘෂි කර්මාන්තය සඳහා භාවිතා කිරීමෙන් අනතුරුව නැවත ඇලවල් දිගේ ගලාගෙන යන්නේ මුලින් ගලාගෙන ආ දිය පහරටමයි. ඒ කියන්නේ විරාජ් එක ජල බිඳුවක්වත් මේ ජල කළමනාකරණය තුළ අපතේ යමක් සිදුුනේ නැහැ. ගඟෙන් ගත්තු ජලය ඒ ප්‍රමාණය නැතත් යම් කිසි ප්‍රමාණයකින් නැවත ගඟට එකතු කරනවා. මෙන්න මේක හොඳ පරිසර හිතකාමී ගතියක් මේ වැව් සංස්කෘතිය තුළ. රත්නායක සර් මේ එකම තියෙන දේ තමයි දැවැන්ත වාඩි සංස්කෘතිය. අපි මේකට කියනවා වාපී සංස්කෘතිය කියලා. මේ වාපී සංස්කෘතිය හා බැඳුණු දැවැන්ත උරුමයන් ගණනාවක් අපිට ලබා දුන්නා. ඒ තමයි අපිට කලාව, අපිට මූර්ති ශිල්පය, ඒ වගේම දැන් අවු කරන බුදු පිළිම වගේ දෙයක් නිර්මාණය වෙන්නට, සමාධි බුදු පිළිම වගේ දෙයක් නිර්මාණය වෙන්නට, එවැනි නිර්මාණකරුවන් බිහි වෙන්න බලපාපු තැන තමයි මේ වාපී සංස්කෘතිය. මොකද මේ හා බැඳුණු ඒ සංස්කෘතිය තුළ තමයි අපි මහා විශාල දැවැන්ත සංස්කෘතිය ගොඩනගා ගන්නේ. ඔබට පේනවා අර මහා චෛත්‍යයන් මේ වැවයි
දාගබයි කෙතයි. මේ තමයි අපේ සංස්කෘතියේ පදනම. එතකොට වැවත් එක්ක නිර්මාණය වෙච්ච මෙන්න මේ මහා දැවැන්ත සංස්කෘතික ඒ තුලින් තමයි අපේ ලෝකයට මහා විශාල දැනුම් සම්භාරයක් දෙන්න පුළුවන් විදිහේ දේවල් අපිට කියා දාන්න පුළුවන් වුණේ. එතකොට ඒ දේ වැවට විතරක් සීමා වුණේ නෑ. ඒහා බැඳිච්ච තවත් දේවල් තමයි කුඹුර, ඇලමාර්ග, ඒ වගේම වෙනස් සංස්කෘතික උරුමයන්, මේ කලාව, සාහිත්‍ය, මේ හැම දෙයකම බිම් මට්ටම තමයි මෙතන. මේ වාපී සංස්කෘතිය මෙන්න මේ ජලය නැත්නම් ජල තලාව මත මේ නිර්මාණය වෙච්ච මෙන්න මේ වැව කියන සංස්කෘතිය. එතකොට අපි එතන සිට තමයි අපේ මේ දැවැන්ත සංස්කෘතික වපසරිය නිර්මාණය කරන්නේ ලෝකයටම පුදුමාකාර දෙයක් බවට පත් කරන ජල ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙන්නේ. මේ ජලය මේ පෝෂණ කලාපයේ ආශ්‍රයෙන් තමයි අපේ රටේ ඉතිහාසයේ තුලින් නැවත මතුවෙන අනාගතයේ නිර්මාණය කරගන්න හැකියාව තියෙන්නේ. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන උදාරතර සංකල්පය ඈත අතීතයේ ඉඳලම අපට උරුම වෙච්ච දෙයක්. ඒක අමතක නොකළ යුතු දෙයක් කියන එක බොහොම වැදගත්.